කියලා වෙන්න වෙච්ච තැනක් දකින්න හම්බුනේ. මේක ලොකු වැඩක් මේ ඉන්ඩස්ට්‍රි එකට කරපුවා. ඕපනින් එකත් එක්කම ඇතුල් වෙච්ච වෙලාවේ මම දැක්කේ හැම ටැංකියකටම එක ඇරවාන කෙනෙක් ගානේ දාලා මාළුවේ කැස් දෙකට දැකලා බලන්න Tamanට අවශ්‍ය කරන මාළුව මොන ක්වොලිටි එකේ මාළුවෙක්ද කියලා තෝරගෙන ගන්න. මේ මං හිතන්නේ ෆස්ට් ටයිම් මේ විදිහේ අරවාන ගැලරියක් ඕපන් වෙන. ඉතින් අරවාන ඉන්ඩස්ට්‍රි එක දැන් එන්නේ ඉස්සරහට යන එක. ඉතින් ඇත්තටම මේක අලුත් වැඩක් ලංකාවේ. ඒකම අරවාන නවස්කට හොඳ අවස්ථාවක්. අත්තත් ඒ ගැන හොඳටම තියෙන පුද්ගලයන්. මේ හොබියස් වලට ඇත්තටම හොඳ ඔපචුනිටි එකක් මේක. ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම අද හොඳ ගැලරි එකක් තියෙනවා ඩ්‍රැගන්ස් ගේම් එකේ. හොඳ මාළු ඉන්නවා, හොඳ ෆීචර්ස් තියෙනවා, හොඳ ලස්සන මාළු ඉන්නවා. මට හිතුණා ඒ ක්වොලිටි එක අපි ලංකාවට ගේන්න ඕනේ කියලා. අරවාන මාළු ගැන මෙතනට එන කස්ටමර් කෙනෙක්ට තියෙන විශේෂත්වය ඇවිල්ලා එකක් තමයි මාළුව හොඳට ඔබ්සර්ව් කරන්න පුළුවන්. දැන් මේ හැම මාළුවෙක්ම ෆාම් එකකින් එනවා. ගණන් අඩුවට ගන්නත් පුළුවන්. මේ ඉතාලම හොඳ දෙයක්. අපි රටවල් වලට ගියාම සිංගප්පූරුව, මැලේසියා වගේ රටවල් විතර අපිට මේ වාගේ ක්වොලිටි එකෙන් දකින්න හම්බෙන්නේ. මන්ට අවශ්‍ය විදිහට ක්වොලිටියෙන් බලලා ගන්න පුළුවන්. පුතාට ෆාම් එක බාර දුන්නා. දැන් එයා තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ විශේෂ ගොඩක් ගෙනල්ලා මෙහි බ්‍රීඩ් කරලා ඒ වගේ දේවල් කරනවා. අපි මම ඇත්තටම හරි සතුටුයි තාත්තා කෙනෙක් වශයෙන්. මොකද අපි දැන් ගොඩක් වෙලාට දෙමෝපියෝ තමන්ගේ දේවල් ළමයින්ට බලතල ඇතුව බාර දෙන්නේ බැරි වුණාම. මට තාම හොඳට පුළුවන් කාලේ තමයි මම පුතාට ඒක බාර දුන්නේ. ඒකට ඒගොල්ලන්ගේ වැඩි දියුණුව දැකලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ නිම්න ෆාම් ඉන්ටර්නැෂනල් එකට. ඉතින් අද ලංකාවේ පළවෙනි ඇරවාන ගැලරි එක ඕපන් වෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු අද කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මීට කලින් ලංකාවේ මේ වගේ වැඩක් වෙලා නැහැ. මේක තමයි ඇරවාන ගැලරි එකක් ඕපන් වෙන පළවෙනි අවස්ථාව. ඉතින් මේ අවස්ථාව ඕගොල්ලොන්ට ගේන්න ඇක්වේරියම් ටෝක් අපිට අවස්ථාවක් ලැබුණා. ඇරවාන සම්බන්ධව ඉන්න හොඳ දැනුමක් තියෙන පුද්ගලයන්. ඉතින් අපි ඒගොල්ලොත් එක්කත් කතා කරලා බලමු. අපි ඇතුළට ගිහිල්ලාම බලමු මොන වගේ ඇරවානලා සෙට් එකක් දින්නේ කියලා. යම් මාත් එක්ක. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ඩ්‍රැගන්ස් ඩෙන් එකට. ඉතින් සුප්‍රීම් මාළු සෙට් එකක් ඉන්නවා මේ පැත්තේ. අපි ගිහින් බලමු මේ මාළු සෙට් එක. ඔන්න අද මේ ඇරවාන ගැලරියේදී අපිට විශේෂ පුද්ගලයෙක් හම්බුණා. ඒ තමයි මේ තෙරන්නයි. තෙරන්නයි පොඩ්ඩක් මේ පිළිබඳ ස්පෙෂලිස්ට් කෙනෙක්.
මොකද තෙරන්න අයියා මේ පොත බුදියා තියෙනවා නේ තෙරන්න. ඉතින් තෙරන්නේ මම දැනගන්න කැමතියි අද මේ ඇරවාන ගැලරි එක ඕපන් වුණා. ඉතින් ඒ ගැන පොඩි තෙරන්නේක අදහසක් කියන්නකෝ ඉතින්. ඔව් ඇත්තටම මල්ලි දැන් අපි ඉස්සර මාළුවෙක් ගන්න කඩේකට ගියාම ඇරවානටම කියලා වෙන් වෙච්ච තැනක් දකින්න හම්බුනේ. එක්කෝ අනිත් මාළු අස්සේ ඇරවානලා හිටියා. එහෙම නැත්නම් අනිත් මාළු ඉන්න ටැංකිය වල ඇරවානලා හිටියා. ඒ වගේ තමයි ඇක්වේරියම් ඉන්ඩස්ට්‍රි එක ගොඩක් කාලයක් පැවතුනේ. එතකොට වර්තමානයේ අපි ඉස්සර දැක්කට වඩා ලොකු වෙනස්කම් ටිකක් මේ ඉන්ඩස්ට්‍රි එකේ අප්ඩේට් වෙලා තියෙනවා. අප්ඩේට් වෙලා තියෙනවා. අන්න හරි. එතකොට ඒ වෙච්ච චේන්ජස් එක බැලුවාම මේකත් ලොකු චේන්ජ් එකක් මේ ඉන්ඩස්ට්‍රි එකට වෙච්ච. සහ මේක ලොකු වැඩක් මේ ඉන්ඩස්ට්‍රි එකට කරපුවා. මොකද මෙතනට ආවම දැන් මමත් මුලින් හිතාගෙන හිටියේ තව මාළු ටිකක් එක්ක අරවන්න ටිකක් දාලා ඇති අර අපි හැමදාම දකින්න ප්‍රොසෙස් එක වෙනවා කියලා. ඒත් මෙතනට මම ඇතුල් වෙච්ච වෙලාවේ ඕපනින් එකත් එක්කම ඇතුල් වෙච්ච වෙලාවේ මම දැක්කේ හැම ටැංකියකටම එක ඇරවාන කෙනෙක් ගානේ දාලා මේක තමයි සම්පූර්ණයෙන්ම ගැලරි එකක්. මේක ඇරවාන ඔක්කොම කලෙක්ෂන් එකක් ඉන්න ගැලරි එකක්. එතකොට මාළුවෙක් ගන්න එන කෙනෙක්ට Tamanට ගන්න අවශ්‍ය වෙන මාළුව කවුද? ඒගොල්ලෝගේ තියෙන වෙනස්කම් මොනවාද? ඒගොල්ලෝ ලොකු වුණාම කොයි වගේ වෙයිද? ඒ හැම උත්තරයක්ම හැම විස්තරයක්ම දැනගන්න පුළුවන් තැනක්. ඉතින් මම හිතනවා මේක මාර වැඩක්, ලස්සන වැඩක්. මාරම සතුටුයි සිනත් මල්ලි මේ වැඩේට අත ගහපු එක. ඒ වගේම කට්ටියට දැනුම ගන්න, මාළුවෙක් දකින්න, මාළුවෙක් ඇස් දෙකට දැකලා බලන්න, Tamanට අවශ්‍ය කරන මාළුව මොන ක්වොලිටි එකේ මාළුවෙක්ද කියලා තෝරගෙන ගන්න. නිදහසේ ඇවිල්ලා, නිදහසේ හැසිරීලා, නිදහසේ විස්තර හොයාගෙන මාළුවෙක් ගන්න පුළුවන් තැනක්. ඉතින් ඇත්තටම මේක මාරම වැඩක් ෆීල්ඩ් එක. ලංකාවේ අනිත් එක මේ වගේ ගැලරියක් ඕපන් වෙච්ච පළවෙනිම. ඒ වගේම අයියාගෙත් විශේෂ දෙයක් තියෙනවා නේද මේ පොත? ඔව් ඇත්තටම මගේ prehistoric legendary අරවාන බුක් එක දැන් අවුරුදු 2කට කලින් launch කරා මම. ඒකේ මුළු ලංකාවටම කොපීස් 500යි නිකුත් කරේ. දැන් මේ වෙනකොට අන්තිම කොපීස් 60 වගේ යන්නේ. ඉතින් මෙතන අරවාන අපි නම් දාලා තියෙන අරවාන ඩෙන්ස් කියලා. එතකොට මින්මා ඇක්වේරියම් ඉන්ටර්නැෂනල් ලොකේෂන් එකට හරි අරවාන ඩෙන්ස් කියලා රිසර්ච් කරලා මේ ලොකේෂන් එකට ආවොත් මෙතනට මාළුවෙක් ගන්න ආවොත් මගේ පොතත් මෙතන තියෙනවා කොපීස් 10ක වගේ ලිමිට් එකක්. ඉතින් කට්ටියට බලලා මෙතනින් පොතක් ගන්න පුළුවන් මාළුවෙක් ගන්නත් එක්කම. ඇරවාන ගැන සියලු දේ දැනගන්න ඒකේ තියෙනවා. සියලුම ඒකේ තියෙනවා මාළුගේ ෆොසිල්ස් වල ඉඳලා historical fossils වල ඉඳලා මාළුන්ගේ හොයාගත්ත ඒ කියන්නේ මම කියන්නේ ජුරාසික් era එකේ පොළොව යටින් හොයාගත්ත fossils වල ඉඳලා domestically ගෙදර ඇරවානස්ලා breed කරන තැන වෙනකම් සියලුම විස්තර A to Z සිංහලෙන් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට ලියපු පොතක්. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අයියේ. මොකද ඔයාගේ විශේෂ පුද්ගලෙක් එක්ක අපිට මේ ගැන කතා කරන්න ලැබීම ගැන. ඉතින් ඇත්තටම සතුටුයි ඔයාව හම්බෙච්ච එක ගැන. අනිවාර්යයෙන්. හරි. ඔන්න ඉතින් ඔයගොල්ලෝ හොඳටම දන්න කෙනෙක් තමයි අද අපිත් එක්ක ඉන්නේ ගයන්න නෑ ඔෆිස් කෝණ එකේනේ. ඔව්. ඉතින් ගයන්න අයියේ. ගයන්න කියන්නේ අද මේ වැඩේ ගැන මොකද අයියේ අදහස් මොන වගේද? ඇත්තටම මේක හොඳයි. මොකද සෙනිත් ඒගොල්ලෝ මේ කරලා තියෙන වැඩේ මොකද ලංකාවේ මේ මං හිතන්නේ ෆස්ට් ටයිම් මේ විදිහේ අරවාන ගැලරියක් ඕපන් වෙන. ඉතින් අපේ ආරවාන ලවර්ස්ලට හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතනවා. මොකද යාළුවන්ට ඇවිල්ලා ඉන්දුනීසියාවේ වගේ තියෙන විදිහට අපේ ලංකාවෙත් මේ විදිහ එකක් ඕපන් කරලා ඉන්දුනීසියාවේ ගන්න පුළුවන්. අර හරියටම කිව්වොත් අරවාන හදන කෙනෙක්ට ඉන්දුනීසියාවේ ගැලරි එකකට ගිහිල්ලා ගන්න පුළුවන් ආතල් එක ලංකාවේ ගන්න පුළුවන්. ඒකෙදි ඇත්තටම අපි සෙනිත් ඇත්තටම හොඳ වැඩක් කරලා තියෙනවා. මොකද ඒ එක්ස්පීරියන්ස් එක අපි කස්ටමර්ස්ලාට දෙන්න ඕනේ. නැත්තම් මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට අපිට ඉස්සරහට යන්න බෑ. මොකද අලුත් දේවල් මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න ඕනේ. නැත්තම් අපිත් එකම තැන පල් වෙනවා. ඔව් අපිට මේක සාමාන්‍යයෙන් අරවාන ඉන්ඩස්ට්‍රි එක දැන් එන්නේ ඉස්සරහට යන එක. ඉතින් ඒකේ අලුත් දේවල් එකතු වෙන්න ඕනේ. ඉතින් මේ වැඩේ ඇත්තටම නියමයි. මොකද අර කිව්වත් වගේ කස්ටමර්ස්ලාට යාලට ඕන විදිහට ඇවිල්ලා බලලා කරලා මාළුවෙක් බලලා හොඳට ඔබ්සර්ව් කරලා මාළුවෙක් මිලදී ගන්න පුළුවන් තැනක් හදලා තියෙන එක ඉන්දුනීසියන් ලෙවල් එකට හදලා තියෙන එක ඇත්තටම හොඳයි. ඇත්තටම අර නිකන් වෙනම ෆීලින් එකක් තියෙනවා මේ වගේ තැනකට අරවාන ඒ වයිබ් එක ගන්නේ අරවාන සීන් එකේ ඒ අරවාන හදන කරන කට්ටිය තමයි දන්නේ ඉන්දුනීසියා වල කොහොමද ඒක යන්නේ කරන්න කියලා. ඒකට වෙනම ට්‍රැඩිෂන් එකක් තියෙනවා. ඉන්දුනීසියා වල ගත්තත් ගැලරියක් ගහලා කරලා ඒකේ කීප දෙනෙක් එකතු වෙලා කරලා තමයි එතකොට එතෙන්ට ගිහිල්ලා කරලා මාළු බල්ලා කරලා ගන්න. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක දැන් ලංකාවේ කස්ටමර්ස්ලාට ඉස්සරහට ගන්න පුළුවන්. දැන් ඉස්සරහට එන්න අප්ඩේට් වෙනවා. තවත් ලස්සන වෙනවා. ඔව්. ඉතින් ලොකු වැඩක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම ගයන්නයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සහභාගී වුණාට. හරි. ඔන්න ඉතින් අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා මිල් ලංකාවේ අධිපතිතුමා. ඉතින් ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි අද මේ ලොකු ඇරවාන ගැලරි එකක් ඕපන් වුණා. ඉතින් මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද? ඒක කියන්නේ ඇත්තටම මේක අලුත් වැඩක් ලංකාවට. මේක මේ ටයිප් එක මම හිතන්නේ ඉන්දුනීසියාවේ තියෙන ගැලරියක් ලංකාවට මේ විදිහට ඉන්ට්‍රොඩියුස් කරපු මම හිතන්නේ ප්‍රථම වතාවට. ඔව්. ඉතින් මේක ඇත්තටම අරවාන ලවර්ස්ලට හොඳ අවස්ථාවක්. ඔව් කියන්නේ අරවාන පිස්සොන්ට වෙනම වයිබ් එකක් දීලා තියෙනවා. වෙනම වයිබ් එකක් තියෙනවා Tamanට කැමති. ඔව්.
මාළුවේ කෑල් සිලෙක්ට් කරගෙන ඒකේ දැනුම අපෙන් ගත්ත කට්ටිය තියෙන ප්‍රශ්නේ අරගෙන හදන්නේ කොහොමද නම් ඒ වගේ සියලුම දේවල් දැනගන්න පුළුවන් තන ඉතින් සේත් මල්ලි හොඳ වැඩක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම ඇත්තට ඉන්වයිට් කරනවා අරවාන මේ හදන්න කැමති. ඒ කියන්නේ හැම වෙරයිටියක්ම දැන් තාත් ඉන්නලා ඉස්සරහට එන්නත් තියෙනවා කිව්වා. මේ ඉස්සරහට එයි හැම වෙරයිටියක්ම. ඉතින් ඇත්තටම සේත් මල්ලිට සුවපතන ගමන් මම අරවාන දවසට ඉන්වයිට් කරනවා. මෙතන හොඳ මාළු ඉන්නවා. ඒ වගේම ඇවිල්ලා හොඳ මිලකුත් හම්බ වෙයි. හොඳ ක්වොරන්ටයින් ඒරියා එකකුත් තියෙනවා. මාළු කන්ඩිෂන් එකත් හොඳයි, හෙල්ත් එකත් හොඳයි. ඒක විශේෂයෙන්ම බලන්න ඕනේ. දැන්ලා ඉම්පෝටර්ස්ලා හැමතැනම ඉන්නවා, මාළු ගේනවා, ඩැමේජ් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේක මෙතන හොඳ ක්වොරන්ටයින් කරලා ටෙක්ස්ටයිල් එයාගේ තාත්තත් ඒ ගැන හොඳටමත් තියෙන පුද්ගලෙ. ඒ හින්දා මම එයාට සුපතන ගමන් ආර්දනාවක් කරන හොඳ මාළු ඉන්නවා. ඒක වැඩි ගන්නත්. ඉතින් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේකට සහභාගී වුණානේ. ඉමේෂයි ඉතින් කියන්නකෝ ඉමේෂයි අදහස මොකක්ද මේ ඕපන් වෙච්ච අරවාන ගැලරියක් ගැන? ඇත්තටම හොඳ ඔපචුනිටි එකක්. ඒ කියන්නේ මාළු හදන අපේ හොබියස් වලට ඇත්තටම හොඳ ඔපචුනිටි එකක් මේක. ඒ කියන්නේ පිටරට ලෙවල් එකට. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට. ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම අද හොඳ ගැලරි එකක් තියෙනවා ඩ්‍රැගන්ස් ඩෙන් එකේ. මාළු ඕන තරම් තෝරගන්න පුළුවන්. ලස්සන මාළු සෙට් එකක් ඉන්නවා. ඉතින් හැමෝටම කියන්නේ එන්න, ඇවිල්ලා බලන්න. හොඳ මාළු ඉන්නවා, හොඳ ෆීචර්ස් තියෙනවා, හොඳ ලස්සන මාළු ඉන්නවා. ඇවිල්ලා බලන්න. මම හිතන්නේ ඕගොල්ලෝගේ අරවාන ඩ්‍රීම් එක සක්සස් කරගන්න මේක හොඳ තැනක්. ඉතින් සෙනෙත් අයි ඇත්තටම මට කියන්නකෝ ඇයි මේ වගේ වැඩක් කරේ? මෙහෙමයි මේ වැඩේ ලංකාවේ පළවෙනි පාරට වෙන වැඩක්. වැඩේ කරේ ඇයි කියලා අහන්නේ නේ. ඉතින් මේ ඇත්තටම මේ වගේ දෙයක් මම ලංකාවේ දැකලා තිබුණේ නැහැ. දකින්න නැහැ. ඉතින් මේ අවුරුද්දේ මුල මම ඇත්තටම ඉන්දුනීසියා ගියාම තමයි මම දැක්කේ අරවාන ගැලරීස් රාශියක් දැක්කා. මේ ක්වොලිටි එකේ. මේ ක්වොලිටි එකේ කියන්නේ සාමාන්‍ය ටැන්ක්ස් වල ෆිල්ටරේෂන් ගත්තත් ටැන්ක් කන්ඩිෂන් එක ගත්තත් මේ එක්ස්ටර්නල් ලුක් එක අපි ස්ටිකර් කරලා තියෙන මේ විදිහ ගත්තත් ඉන්න මාළුන්ගේ ක්වොලිටි එක ගත්තත් ප්ලම්බින් ගත්තත් ඒ කියන්නේ අපි මෙතන පාවිච්චි කරලා තියෙනවා වෙන රෙඩ් ඇන්ඩ් වයිට් ප්ලම්බින් පම්ප් එකේ ඉඳන් ඒ ක්වොලිටි එකට ලංකා තැනක් තිබ්බේ නැහැ. හරි? වත් දැකලා දැන් මට දකින්න හම්බෙලාවනේ. ඉතින් ඔව්. ඉතින් මට හිතුණා ඒ ක්වොලිටි එක අපි ලංකාවට ගේන්න ඕනේ කියලා. මොකද මිනිස්සෙක් අරවාන කෙනෙක් කියන සතෙක් සාමාන්‍යයෙන් අවුරුදු 15වත් 25ත් අතර කාලයක් හදන්න ගන්න සතෙක්. ඉතින් මං හිතුවා එහෙම හදන්න ගද්දී කස්ටමර් කෙනෙක්ට සම්පූර්ණයෙන් අයිතිය තියෙනවා. හොඳට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා ඔබ්සර්ව් කරලා සෑහෙන වෙලා බලලා ඉතින් අපි AC කරලා තියෙනවා, කවුච් එකක් තියෙනවා, කට්ටියට ඕන තරම් වෙලා මෙතන ඉඳලා බලලා ඕනත් එකක් බීලා කෝපි එකක් හදාගෙන වාඩි වෙලා බලලා මාළුවෙක් තෝරන් ඕන තරම් වෙලා ඉඳලා යන්න පුළුවන් හොඳ සැපට. අමුතුම වයිබ් ඉතින් මෙතන ඇත්තටම අපි ලක්ෂරි අරවාන ගැලරි කියන concept එක ඉන්දුනීසියාවලත් මේ වගේ දැන් හරිම පොඩ්ඩයි තියෙන්නේ, ගොඩක් නැහැ. ඉතින් ඒ concept එක තමයි ලංකාවට ගෙනාවේ පළවෙනි පාරට. ඉතින් ඒක තමයි මේකේ උපත. ඒ කියන්නේ විශේෂ වැඩක් කරලා තියෙනවා, වෙනම වයිබ් එකක් දීලා තියෙනවා ලංකාවට, වෙනම අප්ඩේට් එකක් දීලා. කියන්නේ අරවාන ලවර්ස්ලාට සම්පූර්ණ පිස්සුවක් කරලා දීලා. එහෙමයි. අපේ අරවාන මාළු ගැන මෙතනට එන කස්ටමර් කෙනෙක්ට තියෙන විශේෂත්වය ඇවිල්ලා එකක් තමයි මාළුව හොඳට ඔබ්සර්ව් කරන්න පුළුවන්. ඩිෆෝම්ද ෆීචර්ස් කොහොමද ඒ දේවල්. අපි ඩිෆෝම් මාළු නෙකුනක් නෑ බට් එයාට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. ඉන්න හොඳ මාළුන්ගෙන් හොඳම මාළුවෙක් එයාට හිතට වදින මාළුවෙක් තෝරගන්න පුළුවන්. ඉන්න ඔක්කොම හොඳයි. ඉන්න ඔක්කොම හොඳයි තෝරගන්න පුළුවන්. ඉතින් එහා පැත්තේ අපේ ක්වොරන්ටයින් ඒරියා එක තියෙනවා. දන්නා වගේම අපි අපේ හැම ෂිප්මන්ට් එකම දවස් 14කට වැඩි කාලයක් ක්වොරන්ටයින් කරලා තමයි මෙතනට දාන්නේ. ඒක තව වාසියක් ගන්න කස්ටමර්ට හොඳ සීසන් වෙච්ච මාළු ටිකක් ගන්න පුළුවන්. ඒ වගේම අනිත් වාසිය ඇවිල්ලා මේ හැම මාළුවෙක්ම ෆාම් එකකින් එනවා. අපි ස්ටිකර් එකේ දැකලා ඇති ගෝල්ඩන් අරවාන, කවායි අරවාන කියන ෆාම් එකකින් එන්නේ මැලේසියාවල. අපේ MR Arrow 55 කියන ෆාම් එකකින් ඒක PT මිත්‍ර සරණ ඇක්වඩම කියන ෆාම් එකෙන් තමයි ඉන්දුනීසියාවල අපි ගේන සුපර් රෙඩ් ටික. සුපර් රෙඩ් ෂිප්මන්ට් එක පොඩ්ඩක් පරක්කු වුණා මේ ඩොලර් රේට් ෆ්ලක්චුේෂන් එකත් එක්ක. අපි චුට්ටක් පරක්කු කළා ඇත්තටම. මේ නැත්තම් අපි ඒක මේකට කලින් ගේන්න තමයි හිටියේ. බොහොම ළඟදී එනවා. ඒක එනවා. ඉතින් ක්වොරන්ටයින් ඉවර වෙලා දවස් කොහොම හරි දවස් 30කට කලින් ඔයගොල්ලන්ට මාල් ටික මේක බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි පොරොන්දු වෙනවා. හරි.
ඉතින් ඕක තමයි මාළුවෙක් ගනිද්දි ප්‍රොපර් සර්ටිෆිකේෂන් ප්‍රොපර් ක්වොලිටි ඔයාලට ඇවිල්ලා හොඳ මාළුවෙක් බලලා ඕන තරම් සිලෙක්ෂන් එකක් තියෙනවා මාළු හැමතිස්සෙම අපි මේකේ මාළු 50ක් 60ක් ස්ටොක් එකක් මේන්ටේන් කරනවා තෝරලා බලලා ගන්න පුළුවන්. ඇති වෙන්න ඇවිල්ලා ඇති වෙන්න බලන් ඉඳලා කැමති විදිහට බලලා Tamanට කැමති හිතේ හැදෙන විදිහට මාළුවෙක් අරගෙන යන්න පුළුවන්. ගණන් අඩුවට ගන්නත් පුළුවන්. ඒකත් කියන්න ඕනේ. අන්න ඒක තමයි ලංකාවේ බෙස්ට් ප්‍රයිස් එක ගොඩක් අයට ප්‍රයිස් එක ගැන ප්‍රශ්නයක් තියෙනවානේ. ලංකාවේ බෙස්ට් ප්‍රයිස් එකට ගන්නත් පුළුවන්. දැන් ගොඩක් අය හොයන්න පුළුවන් තරම් අඩුවට ක්වොලිටි මාළු වෙන්නේ. ඔව් ඉතින් ක්වොලිටිම තැනකින් ක්වොලිටි වැඩිම මාළුවෙක් අනිත් තැන් වලට වඩා අඩුයි. අනිත් තැන් වලට වැඩි අඩුවට ගොඩාක් අඩු නෑ. මොකද මේ ඒෂියන් නරවාන ඉතින් අපිටත් කොස්ට් එකක් යනවා ගොඩක් අඩු නෑ. අනිත් තැන් වලට වඩා යම් කිසි මට්ටමක් අඩුවෙන් සුපිරි මාළුවෙක් ගන්න ඒ කියන්නේ ක්වොලිටි එකට සාධාරණ මුදලක්. අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ තැන මම තනියෙන් හදපු තැනක් නෙමෙයි. අපේ ස්ටාෆ් එක ඉතින් අපේ ස්ටාෆ් එක ඇවිල්ලා පරණ සුජීව අයියා එයා තමයි අවුරුදු 10ක් මං ගාව දැන් වැඩ කරනවා තාත්තා ගාව ඊට පස්සේ අපේ ආයතනයේ වැඩ කරනවා මින්ම ෆාම් ඉන්ටර්නැෂනල් ආයතනයේ ඊට පස්සේ ලක්මාලුත් වැඩ කරනවා දැන් අවුරුදු 3ක් විතර කාලයක් ඉතින් ඔක්කොම අපේ එන පරණ සෙට් එකක් ඉන්නේ අපි කට්ටියම එක්කහුවෙලා තමයි මේ මැච් එක ගැහුවේ ඒකත් කියන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. මේ පම්ප් එක සෙට් කරන තැන ඉඳන් මේ රැක් එක පාස් කරන තැන ඉඳන් මේ රැක්ස් ඔක්කොම අපේ ස්ටාෆ් පාස් කරපු ඒවා අපි කාගෙන්වත් පාස් කරලා ගෙනාවේ නැහැ. ටැංකි නම් අපි පිටට දීලා හැදෙව්වා. හැබැයි අනිත් ස්ටිකර් කරන එක මේ එලියෙන් ගහලා තියෙන එක්ස්ටර්නල් ස්ටිකර් ෆිල්ටර් මීඩියා දාන ඒවා වයරින් කරන ඒවා සහ මේ කතන්දර සියල්ල හැමදේම මෙතන බිල්ඩ් උනේ අපේ ස්ටාෆ් එක අතින්. ඒගොල්ලෝ ගොඩක් මානසිකව මේ වෙලාවේ සෑහෙන මතක් කරනවා ඒගොල්ලන්ගේ ඩෙඩිකේෂන් එක නැත්තම් මමත් මෙතන නැහැ මින්ම ෆාම් ඉන්ටර්නැෂනල් එකත් මෙතන නැහැ. කියන්න උතන ඇරවන්ලා ගොඩක් ඉන්නවා. ඇරවන්ලා විශේෂත්වය පොඩක් කියන්න ඕන. මේ ටැංකි ඒ කියන්නේ 6 ඉන්නේ මැලේසියන් ගෝල්ඩන් හෙඩ් කියන වෙරයිටි එක. ඒ කියන්නේ කවයි අරවාන ෆාම් එකෙන් අපිට එන අරවාන වලින් highest grade එක තමයි මේ ඉන්නේ. අපි highest grade එකේ ඉඳන් අඩු මේකට යන්. මේක තමයි highest grade එක. විශේෂත්වය තමයි 6 වෙනි ස්කේල් පේලියට වෙනකල් ඔයාලට පේනවා. ඒ ස්කේල් ලයින් එකට වෙනකල් ෂයින් ලෙවල් එක වැදිලා ඔළුවේ ඉඳන් සම්පූර්ණයෙන්ම ගෝල්ඩ් එක වැදිලා වැහිලා තියෙන්නේ. අපි කියනවා ෆුල් හෙල්මට් කියලා. ඒ වෙරයිටි එක තමයි මේ ඉන්නේ. මේ සෙට් එකේ ඉන්නේ. ඔව් ඊට පස්සේ අපි යන් ප්‍රොස්පෙක්ට් එකට සර්ටිෆිකේට් එන්නේ අපේ බොහොම බේසික් විදියට මොකද ෆැන්සි නම් දැම්මේ නැහැ අපි මොකද මාළුවා ක්වොලිටි නම් සර්ටිෆිකේට් එක එච්චර නම වැදගත් නැහැ. ඉතින් මැලේසියන් ගෝල්ඩ් අරවාන කියලා අපේ එන්නේ ක්‍රොස් බැක් එක 6 ස්කේල් ලෙවල් එකට වෙනකල් ක්‍රොස් වෙන්නම ෂයින් එක වැදිලා සුපිරිම ෂයින් ලෙවල් එකක් තියෙනවා. ඔයාලට පේනවා හැබැයි මෙයා ගෝල්ඩන් හෙඩ් වුණාට මෙයාගේ ඔළුව ගෝල්ඩන් වෙලා නැහැ. ඒක විතරයි වෙනස. ඒක විතරයි වෙනස. මේක තමයි next grade එක. ඊට වඩා ඊළඟ grade එක. මේ තමයි අපි කියන්නේ අඩුම ග්‍රේඩ් එක high back golden. high back අඩු වුණාට ඔයාලට තේරෙනවා මේකයි බොහොම පොඩි වෙනසක් තියෙනවා. අඳුර ගන්න අමාරුයි. අඳුර ගන්න අමාරුයි. ඔයාලට වෙනසක් තේරෙන්නේ නැහැ. ඒ වුණාට මේක වෙනසක් තියෙනවා ඩෙවලොප්මන්ට් එකේදී. තව ලොකු වෙද්දි මේ පැටව් අපි කස්ටමර් කෙනෙක්ට සමන අවුරුදු 15ක් 25ක් හදලා එතකොට අපිට ගොරු කරන්න බෑ මොකද අපි මේක අද පටන් අරගෙන හෙට වහන ආයතනයක් නෙමෙයි. ඒතර දිගු කාලයක් කරන් යන්න ඕන නිසා මේක තමයි lowest grade එක. මේක ඊළඟට තියෙන grade එක. මේක තමයි highest grade එක. ලෝස් ග්‍රේඩ් එකත් ඇත්තටම මම ඔයාලට කියන්නම් අපේ ස්ටාර්ටින් ප්‍රයිස් එක 50000 වගේ ප්‍රයිස් එකකින් තමයි පටන් ගන්න මේ ලොකු මාළු. සාමාන්‍යයෙන් අඟල් 8 10 වගේ මාළු සෙට් එකක් ගන්න. ඉතින් හොඳ වගේ මේ ක්වොලිටි එකත් ඉතින් ඒ ගානකට සාමාන්‍යයෙන් ලංකාවේ වෙන තැනකින් හොයාගන්න අමාරුයි. ඔව්. මේ ක්වොලිටි එකට ගන්න අමාරුයි. ඔයා ඇවිල්ලා බලලා කරලා සර්ටිෆිකේට් ඔක්කොම බලලා ඉතින් ඔයාට මාළු අනිත් එක මයික්‍රොචිප් එකක් තියෙනවා මේගොල්ලන්ගේ ස්කෑන් කරලා බලලා සර්ටිෆිකේට් නම්බර් එකයි මයික්‍රොචිප් නම්බර් එකයි මැච් වෙනවද කියලා බලලා ඒ ඔක්කොම කරලා ගන්න පුළුවන්. ඉතින් තැනිත් අය කියනකො දැන් සාමාන්‍ය කස්ටමර් කෙනෙක් රික්වෙස්ට් කරොත් එහෙම මට මේ සයිස් එකේ මේ සයිස් එකේ මේ කන්ඩිෂන් අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙන්න පුළුවන්. කස්ටම් මාළු දැන් අපේ සුපර් රෙඩ් ස්පෙෂල් ගෝල්ඩන් නම් කස්ටම් මාළු ගොඩක් ඉල්ලනවා අඩුයි. ඉතින් ඔයාලට ඇල්බිනෝ ක්‍රොස් බැක් වගේ වෙරයිටි එකක් ගෙන්න ගන්න ඕන අනිවාර්යෙන් කස්ටම් ඕඩර් එකක් දාලා ගෙන්න ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ක්‍රොස් බෙලි එතනින් ගියාම පොල්කා ඩොට් වගේ වෙරයිටිස් ඔයා දන්නේ නැද්ද? හරි ඔය වගේ වෙරයිටිස් ගොඩක් ඉන්නවා. ඉතින් ඒ ඕන එකක් ගෙන්න ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. සුපර් රෙඩ් නම් ගොඩක් ලොකු සයිසස් එනවා අඩුයි ලංකාවට. ඉතින් අපි හැබැයි ගේනවා ලොකු සෙට් එකක් එක් ස්ටොක් එකක් මේන්ටේන් කරනවා හැමතිස්සෙම. ඕඩර්ස් වලට ගෙනල්ලා දෙනවට වඩා මම විශ්වාස කරනවා බලලා කරලා ඒ වැඩ ටික කරගන්න නම් හොඳයි කියලා. ඉතින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් සුවිශේෂී මාළුවෙක් දැන් සමහර අය ෂෝට් බොඩි ඕනේ කියනවා.
ලෝන් බොඩි ඕනේ කියන සමහර අය ලොන් බොඩි ඕනේ කියන සුමෝ කින් ඔය එක එක varieties ගොඩක් ඉන්නවා සුපර් ලා ඉතින් සුපර් රෙඩ් එකෙත් ඉන්නවා පොල්කා ඩොට් අනම්ම නම් ඉතින් ඒවා ලොකු ප්‍රයිසස් වල මාළු ඒවා එක්ස්ටොක් මේන්ටේන් කරන්න බෑ අපිට ඇත්තටම සමහර වෙලාවල් ලක්ෂ 10ට වැඩි එක්ස්ටොක් එක මේන්ටේන් කරන්න අමාරුයි මේ වගේ මාළු එක ඔයාලට ගෙන්න ගන්න ඕන නම් අපිට කතා කරන්න කිසි අවුලක් නැහැ ඉම්පෝට් කරලා දෙන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්නයක් නැහැ. ඉතින් සෙනෙත් අය ඇත්තටම මේ සතුටුයි මේ වගේ වැඩක් පටන් ගත්ත එක ගැන ඇත්තටම ලංකාවේ පළවෙනි ගැලරි එක මේ වගේ. ඉතින් ඒකට අපිටත් ආරාධනා කරපු එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඇක්වැරියම් ටෝක් අපි ඉතින් ඇත්තටම ආවට අද උදේ ඉඳන් ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා මේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරාට බොහොම ස්තුතියි. ඉතින් සෙනෙත් අයට සුපතන සෙනෙත් අය මේ වැඩේ තවත් ඉස්සරහට අප්ඩේට් කරගෙන තවත් ලස්සන ලංකාවේ ලොකු කියන්නේ අරමාන දවස්වල පිස්සුවක් කරලා තියෙන්නේ දැන්ටත්. දැන් මොකද දැන් මේක ඉන්ඩෝනීසියන් ටයිප් එකට ලංකාවේ පළවෙනි හැදිච්ච එක. සාමාන්‍ය ලංකාවේ දකින්නම නැති දෙයක් මේක ගෙනහල්ලා තියෙනවා. මේ කල්චර් එක මෙහෙට ගෙනහල්ලා තියෙනවා. තව මේක ඉස්සරහට තව ඩෙවලොප් කරගෙන යනවා. ඉතින් සෙනෙත් අය ඇත්තටම සුපතන thank you so much මලියාවට හරි. අරමාන ගැන කතා කරත් ඉතින් කතා නොකරම් බැරි පුද්ගලයෙක් හම්බුණා. ඒ තමයි අශෝකයි. ශ්‍රී ලංකාවේ මුලින්ම අරමාන අභිජන්‍යනය කරපු අශෝකයි තමයි ඉතින් අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අශෝකයි කියන්නකො පොඩ්ඩක් අපිට මේ අද මේ අරමාන ගැලරි ගැන ඔයාගේ අදහස කොහොමද? ඒක ඇත්තටම ඉතාම හොඳ දෙයක්. يعني අපි රටවල් වලට ගියාම සිංගප්පූරුව මැලේසියා වගේ රටවල් විතර අපිට මේ වාගේ ක්වොලිටි එකෙන් දකින්න හම්බෙන්නේ. මේ වාගේ මාළුවට අවශ්‍ය පරිසර වල අවශ්‍ය විදිහට ෆිල්ටර් සිස්ටම් දාලා මේ විදිහට දකින්න හම්බෙන්නේ නැහැ නේ. ඒතරම හොඳ දෙයක්. ඉතින් මේ විදිහට තමයි ඉස්සරහට හැදෙන්න ඕනේ. يعني ගන්න කෙනෙකුට මාළුව එතකොට Tamanට අවශ්‍ය විදිහට ක්වොලිටි එකෙන් බලලා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ දෙයක් මේ කරලා තියෙන ඇත්තටම හොඳ දෙයක්. ඉතින් මේ මෙතන අරමානල ගොඩක් ඉන්නවා. හොඳ ක්වොලිටි අරමානල වගේක් ඉන්නවා. ලංකාවේ සාමාන්‍ය මේ වගේ ගැලරියක් ඕපන් වෙච්ච එක ගැන මොකද හිතන්නේ? මේ ක්වොලිටිය බලා ගන්න වෙන්නේ මේ විදිහට පිටෑන් සෙටප් එකක් හදලා තිබුණොත්නේ. එහෙම නැහැ නේ. හැමතැනම මොකද්ද කරන්නේ? මාළුවෙක් කරන් යනවා, ගේන කෙනාගෙන් ගන්නවා. මොකක් හරි ටැංක් එක දානවා, මාළුවට අවශ්‍ය පරිසරය නැහැ, ලයිට් සෙටප් නැහැ, මොනවත් නැහැ නේ, ෆිල්ටර් සෙටප් නැහැ. ඒතර මාළුව හරියට අපිට ක්වොලිටිය බලා ගන්න වෙන්නේ නැහැ. දැන් මෙතනදී අපිට මාළුව අපේ ඇස් දෙකෙන්ම මාළුවගේ ක්වොලිටිය බලලා ගන්න පුළුවන් විදිහට ටැංක් සෙටප් එක හදලා තියෙනවා. ඉතින් ඒක හොඳ දෙයක් ඇත්තට. මේක තමයි වෙන්න ඕනේ. වෙන්න ඕනේ. ඉස්සරහට තවත් අප්ඩේට් එකගෙන යන්න. ඉතින් අශෝක ඇත්තටම ස්තුතියි අපිට මේ වෙලාවේ. හරි කොහොමද? ඉතින් නිම්න ෆාම් ඉන්ටර්නැෂනල් මුලින්ම ආරම්භ කරේ ඔබතුමා. ඉතින් ඔබතුමාගෙන් පස්සේ තමයි දැන් මේ පොඩ දිනු වෙලා ඇවිල්ලා තියෙන්නේ. මට කියන්නකො පොඩ්ඩක් ඔබතුමා කොහොමද මේක පටන් ගත්තේ? ඔව් මේකයි මම සාමාන්‍යයෙන් වෘත්තියෙන් පෞද්ගලික පන්ති කරන ගුරුවරයෙක්. රසායන විද්‍යාව ගොඩක් ලංකාව පුරාත් වැඩ කළා. කොහුවල SDS විද්‍යාලයේ අධිපති වශයෙන්. මම මේ සුරතල් මසුන්ට ගොඩක් ආස හින්දා තමයි මම මේ ෆාම් එක පටන් ගත්තේ. ඒකට පුතා මං හිතනවා පොඩි කාලේ මේකට කිසිම කැමැත්තක් තිබෙන්නේ නැහැ මාළුන්ට. නමුත් ලොකු වෙනකොට යාට ආසාවක් ඇති වෙලා ගොඩක් හොඳින් මේක කරනවා කියලා මම මේ පාර පුතාට ෆාම් එක බාර දුන්නා. දැන් එයා තමයි මේ ඔක්කොම කරන්නේ. ඔය අරවාන ගෙන්නලා වෙන රටවල් වලින් වෙන මාළු එතකොට ගොඩාක් වෙලාට එයා ගෙන්නනවා ගොඩක් වෙලාට වයිල්ඩ් කෝට් මාළු ඒ විශේෂ ගොඩක් ගෙනල්ලා මෙහි බ්‍රීඩ් කරලා ඒ වගේ දේවල් කරනවා. අපි කරපු මාළු මේ මෙතන ගොඩක් ඉන්නවා. එතකොට මේ අරවාන වලට තමයි අපේ මින්ම ෆාම් එක ගොඩක් ප්‍රසිද්ධ. ඔව්. එතකොට පුතාගේ මම සුබපතනවා මේක දිගටම හොඳට අද වැඩක් වුණා. අද ලොකු දෙයක් වුණා. අද ලොකු ඉස්සරහට අඩිතාලමක් ගියා. ඒ ගැන ඔබතුමාට මොකද කියන්නේ? මම ඇත්තටම හරි සතුටුයි තාත්තා කෙනෙක් වශයෙන්. මොකද අපි ජීවත් දැන් ගොඩක් වෙලාට දෙමෝපියෝ තමන්ගේ දේවල් ළමයින්ට බලතල ඇතුව බාර දෙන්නේ බැරි වුණාම. මම එහෙම නෙමෙයි. මට තාම හොඳට පුළුවන් කාලේ තමයි මම පුතාට ඒක බාර දුන්නේ. ඒකෝට ඒගොල්ලන්ගේ වැඩි දියුණුව දැකලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඒක තමයි මම හැම කෙනෙක්ටම දෙන ලොකුම පණිවිඩය. තාත්තලා අන්තිම අත ගැහිලා ඇස් පේන්නේ නැතුව විඳින්න බැරි වෙනකන් කිසිම දෙයක් ළමයෙකුට දෙන්න විනාශ කරයි කියලා. විනාශ කරනවද නැද්ද කියලා Taman දැකලා මැරෙන එක තමයි ගොඩක් හොඳ. ඉතින් දැන් ඔබතුමාට මේ ක්‍රූ එකකුත් ඉන්නවා මේ ආයතනයේ. ඔව් මේ මගේ ෆාම් එකේ මගේ ගොඩාක් හිතවත් මේ කට්ටිය බොහොම ලැබිව. දැන් මේක 10 දෙනෙක්ගේ වැඩ මේ 3 දෙනා කරන්න තනියම ඇත්තට. ඒගොල්ලෝ ලොකු සහායක් දක්වනවා. සහයෝගයක් දක්වනවා. ඉතින් ඇත්තටම අපිට සතුටුයි අද ඔබතුමාලගේ තවත් ඉස්සරහට ලොකු පියවරක් ඉදිරියට තියලා තිනවා. ලංකාවේ වෙනස්ම වැඩක් කරලා තියෙන. ඉතින් ඇත්තටම ඔබතුමා අපිට මේ ගැන ආරාධනා කරපුවත් සතුටු වෙනවා. මේ සෙනෙත් අය අපිට ආරාධනා කරා මේක එන්න කියලා. ඉතින් ඇත්තටම ඔබතුමාලා මේ කරගෙන වැඩි ඉස්සරහට තවත් දිනු වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපපත.
අදුවා